අද අපිට තියෙන්නේ දෙවැනි පාඩම පරිගණකය නිවැරදිව බලගන්න. 6 වසරට ආපු අලුත් ළමයි කම්පියුටර් එකක් කොහොමද නිවැරදිව ඔන් කරන්නේ කියලා දන්නේ නැතුව ඇති. සමහර විට දන්න අයත් ඇති. ඉතින් අපි හැමෝම කම්පියුටර් එකක් හරියටම ඔන් කරන විදිය දැනගෙන ඉන්න ඕන. මොකද කියනවා නම් අපේ කම්පියුටර් එක හරියටම ඔන් කරේ නැති වුණොත් අපේ කම්පියුටර් එකේ තියෙන හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් වලට ඩැමේජ් වෙනවා. ඊට පස්සේ අපිට අපේ මැෂින් එක වැඩි කාලයක් පාවිච්චි කරන්න බැරි වෙනවා. එහෙනම් අපිට මේ මැෂින් එක කුඩ කාලයක් පාවිච්චි කරන්න නම් අපි හරියටම පරිගණකය ඔන් කරන විදිහ දැනගෙන ඉන්න ඕන. ඉතින් අපි හැමෝම ගෙදරදී ඉලෙක්ට්‍රික් උපකරණ පාවිච්චි කරනවානේ. උදාහරණයක් විදිහට ෆ්‍රිජ් ඒවා, අයන් ඒවා, ටීවී එක මේවා අපි පාවිච්චි කරනවා. අපේ ළමයි ඉතින් මේවා නිවැරදිව පාවිච්චි කරනවා කියලා මම හිතනවා. එහෙනම් අපි කම්පියුටර් එක කොහොමද හරියටම ඔන් කරන්නේ කියලා. මුලින්ම මම කියන්න ඕන 6 වසර ළමයි කියන්නේ ගොඩක් පොඩි ළමයිනේ. එහෙනම් මේ විදුලියත් එක්ක වැඩ කරනකොට වැඩිහිටියන්ගේ අධීක්ෂණයක් යටතේ තමයි මුලින්ම පුරුදු වෙන්න ඕන. නැත්තම් ඔයාලට අනතුරක් සිදු වෙන්න පුළුවන්. කම්පියුටර් එකක් ඔන් වෙන්න නම් ළමයි කරන්ට් එක තියෙන්න ඕන. එහෙනම් අපේ පළවෙනි පියවර තමයි බිත්ති කෙවෙනියේ ස්විච් මගින් UPS එකට විදුලි බලය ලබා දී. බිත්තියේ තියෙන ස්විච් එකට මේ කේබල් එකක් ගහද්දී මේ ස්විච් එක ඕෆ් කරලා ගහන්න ඕන. ඒ වගේම තෙත අතකින් එහෙම නැත්නම් වතුර තියෙනවා නම් අතේ වතුර හොඳට පිහදාගෙන තමයි මේ දේවල් කරන්න ඕන. ඒ වගේම ඔයාලා තාම පොඩි නිසා වැඩිහිටියෙක්ගේ අනුදැනුම ඇතිව තමයි අධීක්ෂණයක් යටතේ තමයි මේ දේවල් කරන්න ඕන මුල්ම වතාවට. එහෙනම් අපි දෙවෙනි පියවරට යමු. දෙවෙනි පියවරෙන් අපිට කරන්න තියෙන්නේ UPS එක ඔන් කරන්න. ඔයාලට පේනවා ඇති මෙතන UPS එකේ power on button එක. power on button එකක් අපිට හඳුනා ගන්න පුළුවන්. 0 සහ 1 කියලා තමයි මේ power button එකේ තියෙන්නේ. එතකොට අපි පළවෙනි පියවරේදී UPS එකට විදුලි බලය ලැබලා දුන්නා. දෙවෙනි පියවරේදී අපිට පුළුවන් UPS එක ඔන් කරන්න. තුන්වෙනි පියවර UPS එකට විදුලි බලය ලැබලා දුන්නා. තුන්වෙනියට තියෙන්නේ පද්ධති ඒකකයේ එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එකේ power button එක ඔන් කරන්න. මේක වැඩිපුර තද කරන්න එපා. එකපාරක් ප්‍රෙස් කරන්න. අවසාන පියවර එහෙම නැත්නම් හතරවෙනි පියවරේදී අපිට පුළුවන් පරිගණක සංදර්ශකයේ power button එක ඔන් කරන්න. එහෙම නැත්නම් මොනිටර් එකේ power button එක ඔන් කරන්න. power button එකේ සලකුණ අපි දැක්කා UPS එක, system unit එක, monitor එක තුනේම තියෙන power button එක එක වගේ. ඒ කියන්නේ කම්පියුටර් වර්ග තියෙනවනේ. ඩෙස්ක්ටොප් තියෙනවා, ලැප්ටොප් තියෙනවා, මේ වගේ ඒවා ගොඩක් තියෙනවා. ටැබ් ඒවා තියෙනවා, ෆෝන් තියෙනවා. අපි දැනගෙන ඉන්න ඕනේ එතකොට මේ power button එක මොන වගේද කියලා. ෆෝන් එකක් එහෙම ගත්තාම buttons ගොඩක් තියෙනවා. එතකොට අපි හරියටම දැනගන්න ඕන power button එකක් කියන්නේ මොන වගේද කියලා. මේ බලන්න මෙතන 0 සහ 1 තියෙන්න ඕන. 0 සහ 1. ඒ කියන්නේ on කරන්නත් පුළුවන්, off කරන්නත් පුළුවන් කියන අදහසින් තමයි මේ power button එක හඳුනා ගන්න ඕන අපි. දැන් අපේ ළමයිට පුළුවන් අපේ පාඩමේ අවසානයේ තියෙන මෙන්න මේ පැවරුමට උත්තර ලියන්න. බලමු අපි මොකක්ද කියලා. පරිගණකයේ බල ගැනීමේදී ඔබ අනුගමනය කළ පියවර අනුපිළිවෙල අනුව පහත වගුවේ දැක්වන ක්‍රියාකාරකම් නැවත ලියන්න. එහෙනම් අපේ ළමයි දැන් දන්නවා කම්පියුටර් එකක් හරියටම ඔන් කරන්න පියවර 4ක් තියෙනවා කියලා. ඒ පියවර 4 අනුපිළිවෙලත් දැන් අපි දන්නවා. එහෙනම් මේකට උත්තර ලියන්න ඔයාලටම පුළුවන්. මොකද්ද අපි පළවෙනියට කරන්නේ? බිත්ති කෙවෙනියේ ස්විච් මගින් අනවරත ජව සැපයුමට එහෙම නැත්නම් UPS එකට විදුලි බලය ලබා දීම තමයි අපි මුලින්ම කරන්නේ. දෙවෙනියට මොකද්ද අපි කරන්නේ? අනවරත ජව සැපයුමේ එහෙම නැත්නම් UPS එකේ ස්විච් මගින් විදුලි බලය ලබා දීම තමයි අපි දෙවෙනියට කරන්නේ. තුන්වෙනියට මොකද්ද කරන්නේ? පද්ධති ඒකකයේ එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එකට Java සැපයුම් බොත්තම මගින් විදුලිය ලබා දීම තමයි අපි තුන්වෙනියට කරන්නේ. හතරවෙනියට මොකද්ද? හතරවෙනියට අපි කරන්නේ මොනිටර් එක ඔන් කරනවා.
එහෙම නැත්නම් පරිගණක ප්‍රදර්ශකයේ බල සැපයුම් බොත්තම් මගින් විදුලිය ලබා දීම.